දන්නවද ආදිකල්පික බ්‍රහ්මයා මොකක් ආදිකල්පික බ්‍රහ්මයා ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයෝ ඉන්නකොට මේ පොළව ගොඩ නැගුණා විතරයි. ඔගොල්ලෝ අහලා තියෙනවා සංවට්ටත්තායි විවට්ටත්තායි කියලා කල්ප කීපයක් හතරකට බෙදෙනවා. නේද? දැන් අපි તો ඔන්න කල්පයේ ගොඩ නැගිච්ච වෙලාවේ මේ මහා පොළවේ මොකෙක්ක සතෙක් නැහැ. ආබස්සර බ්‍රහ්ම ලෝකෙන් බ්‍රහ්මෙක් එළියට වෙලා කඩප්පුලි බ්‍රහ්මෙක්. කඩප්පුලි බ්‍රහ්මෙක් කියන්නේ දැන් බ්‍රහ්මයාට මොකටද ආයේ වෙන වෙනව හොයන්නේ? ඒකා බ්‍රහ්ම ලෝකෙන් ඇවිල්ලා මේ මහ පොළව මෙහෙම කරලා ඇඟිල්ලෙන් මෙහෙම අරගෙන දිව ගෑවල. රස පොළව දිව ගෑවල. දිව ගානවත් එක්කම මොකද වෙලා තියෙන්නේ? තෘෂ්ණාව ඇති වෙලා ආලෝක සංඥාව දුරු වෙලා. ඇයි? ආබස්සර බ්‍රහ්ම ලෝකෙන් ආපු බ්‍රහ්මයින්ට ආලෝක සංඥාවක් එක්ක බ්‍රහ්ම කයක් තියෙන. දැන් බ්‍රහ්ම කය දුරු වෙලා මොකද වෙන්නේ? ආයි මනුස්ස කයක් බවට පත් වෙනවා. ආදි කල්පික බ්‍රහ්මයා කියන්නේ යාට. මේ අපේ ඔක්කොගේම මූලාරම්භකය. ආදි කල්පික බ්‍රහ්මයා. හැබැයි මතක තියාගන්න ඕනේ අපිට ප්‍රශ්නයක් ආවේ ඒ දවස්වල බ්‍රහ්මයාට ජීවහායතනේ නැහැ. ජීවහා ප්‍රසාද රූප බ්‍රහ්මයින්ට නැහැ. ඒතර ජීවහා ප්‍රසාද නැති බ්‍රහ්මයා කොහොමද බොල මේක දිව ගෑවේ? දිව නැති එකෙන් දිව ගෑවේ කොහොමද? දැන් අපි ලොකු සාමීන් තර්ක කරනවා. අපි ඒ කියන්නේ අපි ඉගෙන ගන්න මමයි පඤ්ඤාරත්න ආයසුදුර අපි තර්ක කරනවා. කොහොමද දිව ගෑවේ? එහෙම වෙන්න බෑනේ. මේක බොරුවක් වෙන්නේ. ඊට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ ගාවට ගියාට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේටත් මේ කාරණේ කලින් ටච් වෙලා නැහැ. උන්වහන්සේට මේක අලුත් කාරණාවක්. රයිට් ආයසුදුන් අපි අටුවාව බලමු, ටීකාව බලමු, ටිප්පණිය බලමු කියලා දැන් මොන පෙළ බලමු. බලනකොට එකක තියෙනවා මොකද්ද? යම් කිසි කෙනෙක් රූපාවචර බ්‍රහ්ම ලෝකයෙන් මිදී කාමාවචර සිතුවිලි පහල කරගන්නවත් එක්කම ඒ කර්මයන්ගේ විපාකයේ වශයෙන් මොකද්ද වෙන්නේ? ඒ වෙලාවෙම ජීව ප්‍රසාද රූපය කියන්නේ මොකද්ද? මොකද්ද? කටත්තා රූප, කර්මජ රූප, කුසලං කම්මං විපාකානං කන්දානං කටත්තාජ රූපාන. කර්මජ රූප එක්කෙනෙහිම පහලවන්නේ. දැන් බලන්න නිකන් ගොනා සහ තනකොළ වගේ ඔය කතාව අහලා ආබස්සර බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයා ආව රස පොළව දිව ගේව එක්කෙනෙක්වත් හෙව්වද ඕක? හැබැයි අපි හොයනකොට නැත්තටම හොයනවා. අන්තෙටම හොයනවා. ඇයි එහෙම වෙන්නේ? එමනම් මේක හරිද? මේක වැරදිද? අන්න ඒ වගේ මොකද වෙන්නේ? ත්‍රිපිටකයේ අඩංගු කරුණු අපි ගවේෂණය කරමින් එක උපාසකම්ම කෙනෙක් ඉතින් බිම බලාගෙන වෙනම වැඩක්. උපාසකම් මොකද්ද ජොබ් එක? දැන් මම මේ කියන කතාව අහගෙන ඉන්න ඕනේ නෑ ඔයාට. ආබස්සර බ්‍රහ්ම ලෝකයේ ආපු බ්‍රහ්මයාගේ කේන්දරේ ලියනවද? ලං ඉන්නේ. ඉතින් ඒක තමයි බැනුම් අහන්නේ. වෙන අවදානවල ඉන්න එපා. ස්වාමින් වහන්සේ යමක් කියලා දෙනකොට මේ පැත්ත බලන්න. හරිනේ? එහෙනම් ඔය විදියට මේ ආබස්සර බඹලොව ඉඳලා ආපු ආදි කල්පික බ්‍රහ්මයාගේ ජීවහා ප්‍රසාද රූපේ එවෙලේ පහළ වේ. හරියට මේ වගේ. මොකද්ද? ඔබට මතකද සෝරෙය්‍ය සිටුවරයා කච්චායන මහරහතන් වහන්සේ පැන් පහසු වෙන වෙලාවේ දැකලා ඉවර වෙලා අනේ මේ වගේ ලස්සන කයක් මගේ ගෑණිට තිබ්බනම් කියලා හිතෙනකොටම මොකද්ද උනේ? හිතෙනකොටම එයා ගැහණියෙක් බවට පත් වුණා. දැන් ගැහණියෙක් බවට පත්වීම පත්තුලා නිකන් හිටියනම් කමන්නේ. ළමයි දෙන්නෙකුත් හැදුවා, වැදුවා. එහෙනම් එහෙම කියනකොටම අපිට තේරෙන්න ඕන මොකද්ද? ඇයට කොහොමද? ඒ කියන්නේ ඒ පිරිමි කෙනා ගැහණියෙක් වෙනකොට කොහොමද ගර්භාෂයක් ආවේ? තේරෙනවද? ඒතර මතක තියාගන්න මොකද්ද? කර්මයන්ගේ රූප පහළ වෙනකොට, කර්මජ රූප පහළ වෙනකොට ඒව පවා පහළ වෙන්න පුළුවන්. ඇයි ඒ? ඉත්තීන්ද්‍රිය රූපේ පුරුෂීන්ද්‍රිය රූපේ කියන්නේ මොනවද? ඒකාන්ත කර්මජ. ඒතර ඉත්තීන්ද්‍රිය රූපේ පහළ වුණා නම් මොකද වෙන්නේ? ඉත්තීන්ද්‍රිය රූපයට අදාළව එයාගේ ශරීරය සම්පූර්ණයෙන්ම ස්ත්‍රී කරන්න පුළුවන්. ඒතර අද කාලේ හැටියට කවුරු හරි ඕවට බොරු කියනව නම් එකම හේතුව මොකද්ද? ඒකා අභිධර්මයේ හුළඟවත් වැදිලා නැහැ. අභිධර්මයේ හුළඟවත් වැදිලා නැහැ. ඒසා දැන් ඔයා තේරුම් ගන්න මේවා ඉගෙන ගන්නකොට න සක්කච්ඡං දතානං ධම්මානං අත්ථ
අර්ථං අර්ථය උපපරික්ඛන්ති පරීක්ෂා කොට විමසා බලන්න ඕන. නිකන් ඔහේ නිකන් ගොබ්බසේනලා වගේ ඉගෙන ගන්නෑ. ඇතුළට ගිහිල්ලා බලන්න ඕන. ඊළඟට ආන හාමුදුරුවෝ උගන්නන හාමුදුරුවන්ගෙන් අහනවා ඇයි හාමුදුරුවෝ එහෙම වෙන්නේ?